කොච්චර ලස්සන වුණත් හැම ගමනකම කෙලවරක් තියෙන්න එපයි. ඔන්න ඉතින් අපි ත්‍රින්කෝවලට සමුදීලා ආපහු ගෙදර යන්න ලෑස්ති වුණා. Hi guys, ඉතින් ඔන්න අපි දැනට ඉන්නේ ත්‍රින්කෝවල. ඔයාට පළවෙනි පාර්ට් එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ නැති අපේ මේ ලෝඩ් එක කොහොමද ත්‍රින්කෝවලට අපි අරගෙන ආවේ කියලා. දැන් ඔයාට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ අපි මේ ලෝඩ් එක බාලා එම්පි ලෝරි එක කොහොමද ගෙදර යන්නේ කියලා. දැන් සාමාන්‍යයෙන් ලෝඩ් එක අරන් ඇවිල්ලා අන්ලෝඩ් කරලා ඔක්කොම වැඩ ඉවර වෙනකොට සාමාන්‍යයෙන් වෙලාව 3:23 වගේ වෙලා තියෙනවා. ගෙදර යද්දි කීය වේද කියලා නම් දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මේක ටිකක් ලොකු ටුවර් එකක්. මම ඔයාලට කලිනුත් කිව්වා අප් එකත් සහ ඩවුන් එකත් ගොඩක්ම ලොකු ටුවර්ස් විදියට තමයි අපිට සෙට් වෙලා තියෙන්නේ. ඉතින් මේක දවල් පටන් ගත්තට යද්දි රෑ වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාලට තවත් ලස්සන වීඩියෝස් ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි. මේ වගේ vlogs බලන්න ඕන නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් මාත් එක්ක ගිය වීඩියෝ සම්බන්ධ වෙච්ච යාළුවත් එක්ක තමයි මම දැනට ගෙදර යන්න හදන්නේ. එහෙනම් වැඩි කතා කරන්න නැතුව අපි යමු ඉස්සරහට ගිහිල්ලා බලමු අපිට මොකද වෙන්නේ කියලා. හරි ඕන වීඩියෝ කරා. ත්‍රිකුණාමලය හැමදාම දැක්කත් එපා වෙන්නේ නැති නිල් පාට මුහුදයි හිත නිවන හවසක ලස්සනයි එකතු වුණු මාරම නිදහස් තැනක්. ඒත් ඉතින් කොච්චර ලස්සන වුණත් හැම ගමනකම කෙලවරක් තියෙන්න එපයි. ඔන්න ඉතින් අපි ත්‍රින්කෝවලට සමුදීලා ආපහු ගෙදර යන්න ලෑස්ති වුණා. රයිට් ඉතින් අපි දැන් ගමන පටන් අරගෙන කින්නවල තමයි ඉන්නේ. තව ගොඩක් දුර යන්න තියෙනවා. කෑම ගන්න නවත්තුවා. දැන් කෑම එහෙමත් කාලා ගමන පටන් ගන්න තමයි යන්නේ. බලමු ඉස්සරහට ගිහිල්ලා අපිට මොන වගේ දේවල් මේ ගමන ඇතුළතදී සිද්ධ වෙයිද කියලා. අපි ගමන පටන් ගන්නකොටම මුළු පරිසරයම නිහඬ කරගෙන හීන් හීතල හවස් යාමේ හුළඟක් හමාගෙන ගියා. ත්‍රින්කෝවල තියෙන රත්තරන් පාට හැන්දෑව මේ හුළඟත් එක්ක තවත් සුන්දර වුණා වගේ. ඒ වෙලාවේ හිතට දැනුණු නිදහස වචන කරන්න තේරෙන්නේ නැහැ. මගේ ලොරිය පනගන්වලා ඈත ශිතිජේ දිහා බලාගෙන අපි හිමින් ඉදිරියටම ඇදුණා. කොහොමත් තනියම යන පාළු ගමනකට වඩා
හිතට සෙට් වෙන යාළුවෙක් එක්ක යන රෝඩ් ට්‍රිප් එකක තියෙන ගැම්ම වෙනස්ම එකක්නේ. ඔන්න ඉතින් මේ දීර්ඝ ගමනට මගේ හොඳම යාළුවත් සෙට් වුණා. ලංකාවේ කොහේ ගියත් ත්‍රිංකෝවල දකින හැන්දෑවට ගහන්න තැනක් තවත් නැති තරම්. අහස පුරා රත්තරන් පාට විහිදුවගෙන ඉර බැසගෙන යද්දි මුළු පලාතටම දැනෙන්නේ මාරම නිදහසක්. හිතේ තියෙන හැම්ම තෙහෙට්ටුවක්ම නිවලාදාන්න ඒ හවස හමාගෙන එන හීතල හුළඟ විතරක්ම ඇති. මේ වගේ ලස්සන දර්ශන දකිද්දි හිතෙනවා ජීවිතය කියන්නේ ඇත්තටම විඳින්න ඕන එකක් කියලා. ඉතින් මේ සුන්දරත්වයට සමුදීලා අපි අපේ දීර්ඝ ගමන පටන් ගත්තා. කිලෝමීටර් 400ක් ලොරියෙන් යනවා කියන්නේ ලේසි නෑ. හැබැයි මේ වගේ ලස්සන පාරවල් දිගේ ඉස්සරහට ඇදිද්දි දැනෙන ගැම්ම වචන කරන්න බෑ. ජනේලයෙන් එන හීතල හුළඟ විඳින ගමන් හොඳ සිංහල සින්දුවක් බැක්ග්‍රවුන්ඩ් එකකින් දාගෙන ඈත ක්ෂිතිජය දිහා බලාගෙන අපි ඉස්සරහටම ගියා. මේ වගේ දිගු ගමනක් යද්දී තනියම පාළුවෙන් යනවාට වඩා තමන්ගේ අදහස් එකටම ගැලපෙන කෙනෙක් එක්ක යන්න ලැබෙන එක මාරම වාසනාවක්. පරණ මතකයන් කතා කර කර පාර දෙපැත්තේ තියෙන ලස්සන දේවල් බල අපි දෙන්නා මේ ගමන උප්පරිමින් වින්දා. හැබැයි ඉතින් මේ ගමනට මගේ පස්සෙන්ම සෙට්ටුණු ලොරියේ පැත්තක ඉඳන් මාව පාළු නැති කරපු ඒ යාළුවා කවුද කියලා ඔයාලට මම ඉස්සරහටම පෙන්වන්නම්. පාරවල් කළුවර වෙන්න කලින් මේ හවස් යාමේ තියෙන සුන්දරත්වය හිතේ පුරවාගෙන අපි අපේ ඉලක්කය කරා හිමින් ඉදිරියටම ඇදුණා. හවස සංසුන්ව පටන්ගත්ත ගමන හෙමින් කළුවර රෑයාමයට හැරුණා. සම කළුවර වෙලා පාරවල් මූසල වෙද්දි ලොරිය ස්ටියරිං වීල් එක අල්ලගෙන දිගටම ඩ්‍රයිව් කරන එක සෑහෙන්න වෙහෙසකර වැඩක් වුණා. ඒ මදිවට මේ පාරවල් වල රෑතිස්සේ තියෙන ලොකුම අභියෝගය තමයි පාර දෙපැත්තේ විතරක් නෙවෙයි පාර මැදත් ඉන්න හරක්. ඇසිපිය හෙලන සැරින් අනතුරක් වෙන්න පුළුවන් නිසා මාරම අවධානයකින් හිත හදාගෙන අපි රෑ කළුවර කපාගෙන ඉදිරියටම ඇදුණා. ඉතින් ගයිස් අන්න අපි දැනට ඉන්නේ මහාඔය ටවුන් එකේ. ඉතින් ගොඩක්ම ලස්සන ටවුන් එකක් තමයි මහාඔය කියලා කියන්නේ. ඉතින් ලයිට්ස් තියෙනවා දාලා හතර වටේම. ඉතින් අපි නවත්ත ගත්තා. ඩ්‍රෙස් ටැග් ගන්න ඕන හින්දා ගොඩාක් දුර ආවා. සාමාන්‍ය කිලෝමීටර් 160කට වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. අපිට තව කිලෝමීටර් 200ක් විතර යන්නත් තියෙනවා. ඉතින් ගෙදරට යනකම වීඩියෝ එකක් නම් ඔයාලට අරන් එන්න බලාපොරොත්තු වෙන්න හැ. මම ඇඹිලි පිටිය හරියෙන් විතර නවත්තන්නම් වීඩියෝ එක. එතකන් වෙන සියලුම දේවල් ටික වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. එහෙනම් සෙට්ලා ඉන්න දිගටම වීඩියෝ එකත් එක්ක. තිස්සේ ඇහැරිලා
මහන්සි වෙලා ආපු අපේ ගමන තවමත් ඉවර නෑ. හාත්පසම අවදි කරගෙන අලුත් දවසක උදෑසන රන්වන් එළිය වැටෙද්දි අපි තවමත් අපේ ගමනාන්තය කරා ලොරියෙන් ඉදිරියටම ඇදෙනවා. පැය ගානක් තිස්සේ කළුවරේ ලොරිය ඇතුලේ ගෙවුණුවේ දිගු රාත්‍රිය නිමා වෙලා පාන්දර හමාගෙනීමේ සුවදායි හුළඟ මූණට වදිද්දි ඇඟට දැනුණු මහන්සිය නිමේෂයකින් නැති වෙලා යනවා වගේ. මුළු ඇඟටම මාරම තෙහෙට්ටුවක් දැනුණත් උදෑසන අවදිවන පරිසරීය සුන්දරත්වය දකිද්දි හිතට දැනෙන්නේ අමුතුම ගැම්මක්. වෙහෙස කර වුණත් මේ උදෑසන යාමයේ ගෙවෙන හැම තප්පරයක්ම ජීවිතයට තවත් එක සුන්දර මතකයක් එකතු කරනවා. ගුඩ් මෝනින් ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඔන්න අපි දැනට ඉන්නේ බුත්තල. එනකොට එළි වුණා. පැය දෙකක් විතර ඉදා ගන්න වෙච්ච හින්දා පොඩ්ඩක් එළි වුණේ. සාමාන්‍යයෙන් ඇඹිලි පිටි පැත්තට යනවා නම් තව කිලෝමීටර්ස් 50කට විතර අපිට යන්න තියෙනවා. ඉතින් මාත් එක්ක ආපු යාළුවනේ. ඌ හතරම දොයි. මම තමයි ඉතින් හැමදාම දෙලින හැරලා ඉන්නේ. ඉතින් අපි තේගා පොන්න එක ගාන නැද්ද බුත්තල ෆාස්ට් හෝටල් එක ගාව ඉන්නේ. අපි හැමදාම කන බොන තැන මේ ස්පොන්සර් වීඩියෝ යනවා. අපි ඉතින් හැමදාම කන බොන තැන සාමාන්‍යයෙන් මම වීඩියෝ කරලා කියනවා. ඒකයි කිව්වේ. එහෙනම් අපි ටක් ගාලා එකක් බීලා ඊටස්ලා උදේ පාන්දර ආයි ගමන පටන් ගමු අපේ ගෙවල් පැත්තට යන්න. කානකොරුණක් කන්න ඕනේ මෙන්න මේ වගේ ටයිම් වලින්. හරිද? වතුර බොතලෙකුත් ගත්තා ගයිස්. ඉතින් යෑමක් තමයි දෙන්නේ. ඇත්තටම මේ ඊයේගයි රෝල්ස් එකයි කෑවේ. ඇත්තටම මාර රසයි. ගානත් ෂේප්. ගොඩක් හොඳ කඩයක්. ගමන් කරන්න පුළුවන් කඩයක්. ඔයාලා මේ පැත්තේ අනිවාර්යෙන් එනවා නම් අනිවාර්යෙන් ඉතින් ඇවිල්ලා කාලා බීලා යන්න. රයිට්. ඉතින් ඔන්න යන්න තමයි දැන් හදන්නේ. යෑමක් තමයි දෙන්නේ. දිගු රාත්‍රියක කළුවර නිමා වෙලා ක්ෂිතිජයෙන් රන්වන් පාටින් හිරුකුමාරයා එබිකම් කරද්දී අපි තවමත් අපේ ගමනාන්තය කරා නොනවතී ඉදිරියටම ඇදෙනවා. කිලෝමීටර් 400ක මේ කටුක වෙහිසකර රාත්‍රී ගමනෙන් පස්සේ උදෑසන අවදි වෙන මේ එලිමහන් පරිසරයේ සුන්දරත්වය දකිද්දී ඇස් දෙකට විතරක් නෙවෙයි මුළු හදවතටම දැනෙන්නේ පුදුමාකාර සහනයක්. මීදුමාස්සෙන් පේන ගස්වැල්, කුරුල්ලන්ගේ සද්දේ සහ පාන්දර සිසිලස එක්ක ලොරියේ ජනේලයෙන් පිනෙන මේ හැම දර්ශනයක්ම මිල කරන්න බැරි තරම් වටිනවා. තවමත් ලොරියේ ස්ටියරින් වීල් එක අතහැරලා නැති වුණත් මේ වගේ ලස්සන උදෑසනක සුබාදහම මැදින් ඉදිරියට යද්දී හිතට දැනෙන්නේ මාරම ජයග්‍රාහී හැඟීමක්. මේ වගේ ගමන් තමයි ජීවිතයට සැබෑ අර්ථයක් එකතු කරන්නේ.
හරි ඉතින් ඔන්න guys අපි දැනට ඇඹිලි පිටියට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක තමයි ඇඹිලි පිටිය. ඇඹිලි පිටිය නෙමෙයි ගෙදරට යන්න තමයි ෆයිනල් ඩෙස්ටිනේෂන් එක. හැබැයි මෙතනින් මම වීඩියෝ එක නවත්තන්න තමයි හිතාගෙන ආවේ. ඉතින් අන්න හිතාගෙන ආපු විදිහටම මෙතනින් වීඩියෝ එක නවත්තන්න තමයි හදන්නේ. එහෙනම් තවත් ලස්සන ගොඩක් දේවල් වලට ගන්න පුළුවන්. හදා ගන්න පුළුවන් ඉස්සරහට.